අපි අද ඉගෙන ගන්න යන්නේ ජේසුස් වහන්සේගේ සුරැකි පියා සහ භාග්‍යවත් කන්‍ය මරියතුමියගේ ස්වාමි පුරුෂයා වන ශුද්ධ වූ ජුසේතුමා ගැනයි. ශුද්ධ ජුසේතුමා ජාවිත් රජුගේ රාජකීය පරම්පරාවට අයත් වූ බව බයිබලය පෙන්වා දෙනවා. එතුමා ගලීලයේ නාසරත් නම් කුඩා නගරයේ ජීවත් වූ අතර වඩු කාර්මිකයෙකු ලෙස සරල හා අවංක ජීවිතයක් ගත කළා. මරියතුමියගේ ස්වාමි පුරුෂයා වීමට දෙවියන් වහන්සේ තෝරාගත්තේ මෙතුමාව. මරියතුමිය පිළිසිඳගෙන සිටින බව දැනගත් විට එතුමා බොහෝසේ කල්පනා කළත් එතුමා ධර්මිෂ්ඨ හා දැහැමි මිනිසෙක් වූ ලෙස කටයුතු කළ බව ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා. දෙවියන් වහන්සේගේ දූතයෙක් සිහිනයෙන් එතුමාට දර්ශනය වී දාවිද්ගේ පුත්‍ර වූ ජෝසප් නුඹේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න. මක්නිසාද ඇය ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන්ගේ අනුහසින් යයි ජුසේතුමාට පැවසුවා. ජුසේතුමා දෙවියන් වහන්සේව විශ්වාස කරලා දෙවියන් වහන්සේට කීකරු වුණා. දෙවියන් වහන්සේ සිහිනයක් මගින් එතුමාට කතා කළ සෑම අවස්ථාවකදීම එතුමා විශ්වාසවන්තව එම පණිවිඩය අනුගමනය කළා. ශුද්ධ වූ පවුල තුළ ජුසේතුමාට ඉතා විශේෂ කාර්යයක් පැවරිලා තිබුණා. එතුමා මරියතුමීව ආරක්ෂා කරමින් ඇයට ආදරයෙන් රැකවරණය දුන්නා. ජේසුස් වහන්සේවත් රැකබලා ගත්තා. බෙත්ලෙහෙමේ ජේසු උපතේදී ජොසේතුමා එතන සිටියා. දේවදූතයා අනකල පරිදි උන්වහන්සේට ජේසුස් යන නාමය දැබුවා. ශුද්ධ වූ පවුල ආරක්ෂිතව ඊජිප්තුවට රැගෙන යමින් බිලිඳු ජේසු තමිදානන් ආරක්ෂා කළා. ජේසුස් වහන්සේ වැඩෙන අවදියේදී ජේසුතුමාට ජොසේතුමා ආදරයෙන් මඟ පෙන්වමින් ආරක්ෂාව ලබා දුන්නා. ශුද්ධ බයිබලයට අනුව ජොසේතුමාගේ වචනවලට වඩා ක්‍රියාවෙන් කැපී පෙනෙන චරිතයක්. ශුද්ධ ලියවිල්ලේ එතුමා පැවසූ කිසිම වචනයක් සඳහන් වී නැතත් එතුමාගේ ඇදහිල්ල කීකරුකම එතුමාගේ ක්‍රියාවන් තුළින් පිළිඹිඹු කරනවා. අපි ජොසේතුමාව විශේෂ ගෞරව නාමයන්ගෙන් හඳුන්වනු ලබනවා.